Good morning හැමෝටම. මං අද උදේ ප්ලෑන් කරා ඩේ ව්ලොග් එකක් කරනවා කියලා. ඉතින් අපි බලමු අද දවසේ මම මොනවද කරන්න කියලා. මං මුලින්ම ගිහිල්ලා හොඳට වොෂ් එකක් දාගෙන ආවා. මං උදේට යූස් කරන්නේ ප්‍රිවෙන්ස් එකේ සන්ස්ක්‍රීන් එකයි ලිප් බාම් එකකුයි විතරයි. මොකද මං කැමති නෑ මොනේ ගොඩක් දේවල් ගාගෙන ඉන්න. ඒක නිසා මං ඒ දෙක විතරයි යූස් කරන්නේ. ඊට පස්සේ මම පහන තියන්න ආවා. උදේට පහන තියන එක නම් මට හැමදාම කරන්න වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් හැම වෙලාවක මම ඒක කරන්න මට පුළුවන් උපරිම try කරනවා. මන් දැන් මේ කියවන පොත හරිම ලස්සනයි. මං හරිම ආසයි නවකතා පොත් කියවන්න. මොකද ඒව ඇතුලේ හරි අමුතු ලස්සන දේවල් ගොඩක් තියෙනවා. අනික මං හරිම ආසයි උදේ මේ තියෙන වයිබ් එකට. මට හැමදාම මේ දේවල් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් හැම වෙලාවකම මං මේ දේවල් කරනවා. පොත් කියවලා ඉවර වෙලා මං ආවා මගේ චූටි වැඩ වගේක් කරන්න. යුනි එකේ වැඩ වගේකුත් තිබ්බා. මට උදේ කරන්න දෙයක්වත් නැති හන්දා මං ඒ ටික හිමීට කරන්න පටන් ගත්තා. මම කිචන් එකට ආවා. මොකද මට කරන්න දෙයක් නැහැ. උයන්න කියලා බලන්න ආවේ. ඒත් එහෙම උයන්න කියලා විශේෂ දෙයක්වත් නැහැ. මොකද මම ඊයේ රෑ තමයි ඉුවේ. ඉතින් මයි මල්ලි විතරක් ඉන්න හන්දා ඊයේ රෑ උයපුවෝ තාම එහෙමයි. ඉතින් ඒ ටික ඇති අද දවල් වෙනකම් ආයෙ රෑට තමයි උයන්නේ. මට දැන් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක්වත් නැති එකේ අපි වත්ත වටේ අවුමක් යනවා. ග්‍රොසරි shopping ගිය වෙලේ මූතයිකේ චොක්ලට් පුඩින් එකක් අරන් ආවා. අපි ඒක හදමු. මෙන්න මේක. හදමු. අපි ගමු මේ පෑන් එක. මට ඔයාලට ලිප පෙන්නන්න බෑ. එතන කරුවලයි. ඒක හන්ද මම හදන්නම්. හදලා ඉල්ල ඔයාලට කියන්න. මේ බෝල් එකට ගමු. මේ හරි ලස්සනයි නේ. මේ අපි කැල්ලක් කාලා බලමු. නිකන් රහ මොනවා වගේද? රසේ වරදක් නැහැ. මෙහෙම තමයි ආවේ. ඒක හදලා ඉවර වෙලා මං ආවා vlog එකක් බලන්න. මං හරි ආසයි මේ වගේ vlog වලට. මොකද ඒවා හරි කලර්ෆුල් වගේම අපිට වැඩි ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් හරිම වෙනස්. ඒක හන්ද මට පුළුවන් හැම වෙලාවකම මම මේ වගේ vlogs නිතරම වගේ බලනවා. දැන් වෙලාව 1යි. මම මේ රෙඩි වෙලා ඉන්නේ මගේ කලින් යුනිවර්සිටි එකට යන්න. මොකද මම ඩිප්ලෝමා දෙකක් කරා. ඒකේ අවෝඩ් සෙරමනි එකේ ෆොටෝ කලෙක්ට් කරගන්න එන්න කියලා තිබ්බා. මම දැන් ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. මම දැන් පික් මේකක් දාගෙන යුනිවර්සිටි එකට යනවා. මට ඇතුලේ මුකුත් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මට එච්චර තාම ඒක පුරුදු නැති හන්දා. මං ෆොටෝ ටික කලෙක්ට් කරගෙන පික් මේකක් යනකම් පේරන්ට්ස් සන්ස් එකට ආවා මොන හරි ගන්නවා. මං දැන් ටිකක් වෙලා ගෙදර ඇවිල්ලා මල්ලිගේ යාළුවෝ වගේ කැවිලා හිටියා. එයාලා එක කතා කර හිටියා. දැන් වෙලාව 4:57යි.
අපි ට්‍රයි කරල බලු හැදපු පොඩින්න එක මෙහෙම තමයි තියෙන්නේ හරිටක ජෙලිවක්කට අපි කලවලු රසකුපුදි එක රසයි අවුලක් නැශේ කියන්න තරල් ලොකූ දෙයක් නැති වුණත් අයිකර හොඳ මං අද වීඩියෝ එක මෙතනින් එන් කරනවා අපි අය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු stay safe bye